ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති සෝමෝදති සෝපමෝදති දිස්වා කම්ම විසුද්ධි මත්තනෝ. ඊයේ අපි කතා කළේ පව් කරන කෙනාට වෙන දේ ගැන. අද අපි කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත. බුදුන් වහන්සේ දේශනා කරනවා පින් කරන කෙනා මෙලවදීත් සතුටු වෙනවා පරලොවදීත් සතුටු වෙනවා කියලා. අපි හිතනවා සතුට කියන්නේ පිටතින් එන දෙයක් කියලා. ඒත් ඇත්තටම සතුට කියන්නේ අපේම ක්‍රියාවන්ගෙන් අපිටම ලැබෙන ප්‍රතිඵලයක්. තමන් කරන පින්කම් වල විපාක ගැන හිතද්දී කෙනෙකුට තමා ගැනම ඇතිවෙන ඒ සතුට තියෙනවනේ. ඒක තමයි උතුම්ම සතුට. අද දවසේ ඔබ ඔබේ ජීවිතේට එකතු කරගන්නා එක කුසලයක් ඔබට කොයිතරම්නම් සහනයක් ගෙනේවිද? සතුට හොයන්න කොහෙවත් යන්න එපා. ඔබ ඔබේ යහපත් ක්‍රියාවන් තුලින්ම ඒ සතුට මතු කරගන්න.